හෙලෝ කට්ටිය මොකෝ වෙන්නේ? එතකොට දැන් ඔයාලව දැක්ක කල් ඔයාලා සතුටින් ඇති කියලා මම හිතනවා. තව එක්සෑම් එකට දෙන්න ගියේ දවස් 40යි නේද? මේ අයිනේ ලියමු 40යි ඩේස් කියලා. එතකොට තමයි උඹලා බය වෙන්නේ බා. දවස් 40යි කියලා දැම්මා. හරි. 40 වලට ඇති ඒ 41 වුණා පොඩ්ඩක් කරන් උඹලා බය වෙන්නේ. හරිද? එතකොට දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ වාන්. හරිද? 2022 A level economics paperේ පළවෙනි ප්‍රශ්නේ 10ට විතර මම විවරණ ලියන ගමන් ඔබලට ඒ පිළිබඳව ලොකු දැනුමක් ලබා දෙන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබ මේ වීඩියෝ එක බලනවා මේ ඉවර වෙනකම්ම බලපන්. මම පැය භාගෙට 20ද විනාඩි 20ද කරන්නේ වැදගත් නෑ. ඔබ මේක ඉවර වෙනකම් බලපන්. හරිද? එතකොට ඔබට ලොකු අයිඩියා එකක් එයි. ඔයා MCQ වලට විවරණ ලියනවා නම් ලියන්නේ කොහොමද? මම පාඩම් කරන්නේ කොහොමද? දැන් පාඩම් කරන්න තේරෙන්නේ නැති එකක් ඉන්නවනේ MCQ කියලා වෙලින් ඩයල් එකක් ඉන්නවනම් මේ සිස්ටම් එක පාවිච්චි කරන්න. ඒකට දැන් මම මෙතන ලියන්නේ මගේ තියරි එක. මම තියරි එකට අනුව තමයි A level exam එකේ MCQ වලට උත්තර ලියන්නේ. ඒතකොට මම කටපාඩම් කරලා උත්තර ලියන ඩයල් එකක් නෙවෙයි. හරිද? එතකොට දැන් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ගැඹුරට ලස්සනට සාකච්ඡා කරගෙන යමු. අපි වැඩි වෙලා ගන්නවා වගේ ටයිම් එක කාර්ය රන් හා සමානයි. ඒ නිසා අපි ඉක්මනට මේක කරගෙන යමු. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙන්නේ අම්මරසේ මේක කියද්දි මට මතක් වෙන්නේ මම පළවෙනි පාරේ ඉගෙන ගත්තා දේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ හිඟකමයි කියලා මම නෝට් එක ලියලා තියෙනවා. ආර්ථික විද්‍යාවේ පළවෙනි විදිහේ හිඟකම කියන එක ඇත්තටම දැනන් ඉන්න ඕනේ. පාඩම් කරපු අයලා නම් දන්නවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව හිඟකම. හිඟකම කියලා කියන්නේ මොකද්ද? මිනිසාගේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ආර්ථිකය තුල තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම. එතකොට දැන් මේ නිසා මොකක්ද ඇති වෙන්නේ? විකල්ප ප්‍රයෝජන අතරින් අපි තේරීමක් ගන්න ඕනේ. ඒ නිසා අවස්ථික පිරිවැයක් ඇති වෙනවා. අන්න ඒ නිසා මොකද්ද හිඟකම කියන එකෙන් තමයි ආර්ථික විද්‍යාවට පදනම සප යන්නේ. හිඟකම නිසා තමයි ආර්ථික විද්‍යාව ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. ඒතකොට දැන් හිඟකම ඇති වීමට බලපාන හේතු දැනන් ඉන්න ඕනේ. මොකක්ද හේතු දෙක? කිසියම් නිශ්චිත අවස්ථාවේදී මිනිසාගේ උවමනා සීමිත වීමත් ආර්ථිකය තුල මේ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණය සීමිත වීමත් නිසා තමයි මෙන්න මේ හිඟකම කියන ගැටලුව ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ. එතකොට මම මේකේ බලන් ගියාම දැන් මේ MCQ වලට උත්තර ලියද්දි මේ සිස්ටම් එක පාවිච්චි කරපන් බා. මම ලියන්නේ මෙහෙම 2 දානවා 3 දානවා 4 තියෙනවා. දැන් මේ උත්තර පේපර් එකේ තියෙනවානේ. එතකොට දැන් මම මෙහෙම කියන් යද්දී පළවෙනි උත්තරම සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කරගැනීම. එතකොට නම් මේක උත්තරයක් නෙවෙයිනේ බං. ඇත්ත කතාව මේක උත්තරයක් නෙවෙයි. මේක කිසි ගැළපීමක් නැහැ. මේක ඇත්තටම උත්තරයක් නෑ. මේක කිසි ගැළපීමක් නැහැ. එහෙනම් බං මේ වගේ උත්තර තිබ්බොත් කෙලින්ම 4ක් දාලා අයින් කරලා දාපන්. ආයේ ඒක ගැන හිතන්න එපා. ඔන්න දෙවෙනි එක බලපන් සෑම පුරවැසියෙක් සඳහාම අවම ආදායමක් සාධි කිරීම. මෙහෙම එක්කුත් නෑ බං. උවමනා තෘප්තිමත් ගන්න උවමනා නිකන් අර ඒ පාඩමත් එක්ක සම්බන්ධ වචනයක් හැම වෙලේම උත්තරේ ගෑවිලා තියෙනවා. ඔන්න මම දැක්කා ඒක. උවමනා තෘප්තිමත් කරලීමට සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කර දීමයි. අන්න ඔව් බං ඒක තමයි හිඟකම. මොකද මිනිස්සුන්ගේ හැම උවමනාවක්ම සපුරන්න ආර්ථිකය තුල තියෙන සම්පත් ප්‍රමාණයක් තියෙනවද නෑ බං. ඒ නිසා අපි මෙන්න මේ සම්පත් ටික බෙදලා දෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි හිඟකම කියන එක ඇති වෙන්නේ බං. අන්න මොකක්ද උත්තරේ අපි දැක්කා. එතකොට තුන්වෙනි එක උත්තරේ. හැබැයි ඒකෙන් ඔබ මේක ඉල ගහලා ඊළඟ ප්‍රශ්නෙට යනවද? නෑ. ඔබ මේකට ප්‍රශ්නාර්ථයක් දාපන්. මේක දන්න සමහරකට උත්තරේ මේකට වඩා ගැළපෙන උත්තරයක් අපි තියනද බලමු. සම්පත් අධිඋපයෝජනයේ වළක්වා පිළිස නීති පද්ධතියක් පවත්වා ගැනීම නෑ. සම්පත් නාස්ති නොකරමින් බාණ්ඩාසය ආපෝ නෑ. එහෙනම් උත්තරේ කීයද බං? 3. පළවෙනි එකට උත්තරේ 3. ඒතකොට මේකෙදි ඔබ දැනන් ඉන්න ඕන සංකල්ප ටික තමයි හිඟකම කියලා කියන්නේ මොකක්ද? හිඟකම ඇති වෙන බලපාන හේතු හිඟකම නිසා ඇයි ආර්ථික විද්‍යාව ඇති වෙන්නේ? ආර්ථික විද්‍යාව හැමෝටම පොදු විදිහේ හිඟකම සහ හිඟය අතර වෙනස්කම්. අන්න ඒ වගේ මේකට හා සම්බන්ධ ටික ඔබ දැනගෙන ඉන්න ඕනේ. තේරෙනවද? පළවෙනි MCQ ගන්න හැමදාම ඔයගේ ප්‍රශ්නයක්. හිඟකම අවස්ථික පිළිවෙල තේරීම විකල්ප ප්‍රයෝජන අන්න ඕවා හා සම්බන්ධ MCQ එකක් තමයි අනිවාර්යෙන් අහන්නේ. ඒ නිසා පොඩක් ඒක ගැන අවධානය යොමු කරගෙන තියාගෙන සිටිය යුතුයි. දෙවෙනි MCQ එක. තේරුණානේ? මෙහෙම තමයි කරන් යන්නේ. දෙවෙනි එක නිෂ්පාදන හැකියාවක් පිටතට හෝ දකුණු පසට හෝ විතැන්වීමට හේතු වන්නේ පහතක සඳහන් කවරක්? ධම්මට සිරි. මම මේ නිෂ්පාදන හැකියාව මායිම් පාඩම උගන්වද්දී බං ඔයාලට කියන්න නැති නිෂ්පාදන හැකියාව මායිමක් විතන් වෙන්නේ මොකක් නිසාද? විතන් වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. මොකද්ද? සම්පත් සම්භාරය වෙනස් වුණාමයි සම්පත් වල ඵලදායකතාවය වෙනස් වුණාමයි. එතකොට දැන් සම්පත් සම්භාරය වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායිම කොහෙට විතන් වෙන්නේ? දකුණට විතන් වෙනවා. සම්පත් වල ඵලදායකතාවය වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? අම්මට සිරි. එතකොට නිෂ්පාදන හැකියාව මායිමක් දකුණට විතන් වෙනවා. ඊට පස්සේ සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් සම්භාරය අඩු වුණාම මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායිම වක්‍රයක් වමට විතන් වෙනවා. මොනවාද නිෂ්පාදන සම්පත් වල තියෙන ඵලදායීතාවය අඩු වුණාමත් මොකද්ද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායිමක් වමට විතන් වෙනවා. තේරුණාද ළමයි? එතකොට දැන් මේ සහ සම්බන්ධව ගැලපෙන උත්තරයක් තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. දැන් මම MCQ කරද්දී ඒකයි. මම පල්ලෙටම උත්තර ටික බලන්නේ නැහැ. මම ප්‍රශ්නේ කියවුවා
ප්‍රශ්නේ කියවුවට පස්සේ ඒ ප්‍රශ්නේ තියෙන තියරි එක මම බලන මගේ ඔළුවට අරන් ඉන්නවා. ඊට පස්සේ තමයි මම අන්න මේ උත්තර ටික බලලා අම්මට සිරි මෙන්න මං හිතපු දෙයටම ගැලපෙන උත්තරයක් මෙන්න මේ MCQ එකේ තියෙනව නේද? අම්මට සිරි අන්න මම ගහනවා ඒකට ඊළ. බලමු අපි ඊළඟ එකක් තියෙනවද කියලා. පළවෙනි එක බලන්න විරකියාව ඉහළ යනවා. අම්මට සිරි මේ විරකියාව ඉහළ යනවා. එතකොට නේද? උඹලා හිතනවානේ සම්පත් සම්භාර අඩු වෙනවා කියලා. නෑ බං. විරකියාව කියලා කියන්නේ මොකද්ද? ආර්ථිකේ ඉන ජොබ් නැති මිනිස්සු. විරකියාව ඉහළ යනවා කියලා කියන්නේ දැන්ටමත් ආර්ථිකයේ විරකියාවක් කියලා දෙයක් තියෙනවා. එතකොට ඉන්නේ නිෂ්පාදන හැකියාව මායිම මතද? නෑ බං නිෂ්පාදන හැකියාව මායිම ඇතුළත තමයි විරකියාව කියන එක පෙන්වුම් කරන්නේ. එතකොට දැන් විරකියාව වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? දකුණට යනවද? නෑ බං ඇතුළට යන්නේ ඇයි? තව ජොබ් නැති පිරිස වැඩි වෙනවා. එතකොට A ලක්ෂණ නම් B ලක්ෂයට ගමන් කරනවා. විරකියාව ආර්ථිකයේ ජොබ් නැති මිනිස්සු වැඩි වෙනවා. දැනටමත් ජොබ් නැති මිනිස්සු හිටියා. හැබැයි යුන් ටික තව වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? අපිට නිෂ්පාදන හැකියාව මායිම ඇතුළත ලක්ෂයකින් නම් තවත් ඇතුළත ලක්ෂයකට ගමන් කරනවා. එතකොට මම ඒක අනිවාර්යයෙන්ම එන්නේ නැති උත්තරයක්. ඒක කපලම දාන්න පුළුවන්. ඊට පස්සේ බලපන් මොකක්ද තියෙන්නේ කියලා උද්දමන ඉහළ යාමක්. ඒව ගන්නත් දන්නේ ප්‍රාග්ධන තොගේ ඉහළ යාම. අම්මට සිරි. ඔන්න තුන්වෙනි එක. ප්‍රාග්ධන තොගේ ඉහළ යාමක්. ප්‍රාග්ධන තොගේ මොකද්ද? සම්පත් සම්භාරය වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතන් වෙනවා. මේවා අදිත්‍ය එක්සෑම් එකේ අනිවාර්ය x බාණ්ඩ y බාණ්ඩ දැන් මේ MCQ වනේ බං කරන්නේ MCQ එක දැන් මේවා දාලා උඹට කරන්න ගියොත් මට live එකක් ඇවිල්ලා උඹට පැය 3ක් විතර කරන්න වෙනවා. හරිද? ඒ නිසා අපි දැන් මේවා දැන් MCQ මං කරගෙන යන නිසා අපි දැන් මෙහෙම තමයි වෙන්නේ. ඒතකොට දැන් ප්‍රාග්ධන තොගේ වැඩි වුණාම මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාව මායම දකුණට විතර වෙනවා. ඒතකොට ඒක තමයි බං උත්තරේ. ප්‍රාග්ධන තොගේ ඉහළ යාම. තේරුණාද? සුපිරියම තේරෙන්න ඕනේ. මං කිව්වනේ ඵලදායීතාවය වැඩි වෙනවා නැත්නම් සම්පත් සම්භාරය වැඩි වෙනවා තමයි නිෂ්පාදන හැකියාව මායිමක් දකුණට විතර වෙන්නේ. සම්පත් සම්භාරය අඩු වෙලා ඵලදායීතාවය අඩු වුණොත් තමයි නිෂ්පාදන හැකියාව මායිමක් වමට විතර වෙන්නේ. ඔළුවේ තියාගන්න ඕනේ. තුන්වෙනි එක. මොකක්ද බං ඊළඟට තියෙන්නේ? තුන්වෙනි එක කරා. දැන් දාන්නේ හතරවෙනි එක. සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් වන්නේ පහසුදාන් කවරක්ද? සමාජ වෙළඳපොළ ආර්ථිකයක්. අම්මට මේක මතක් කරලා දුවර මොකක්ද දෙන්න ඕනේ? සමාජ වෙළඳපොළ ආර්ථිකයි සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයි. එතකොට දැන් මේ ටික ඔළුවට ආවම මොකද්ද සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ? මොනවාද? මූල වෙළඳපොළ ආර්ථිකයම තමයි. එතකොට මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයම සමාජ සාධාරණත්වය පිළිබඳව දැඩි නැඹුරුවක් දක්වනවා. අපි ඒකට මොකද්ද කිව්වේ? සමාජ වෙළඳපොළ ආර්ථිකය. සමාජවාදී කියලා කිව්වද? වෙළඳපොළ ආර්ථිකය තුල සමාජවාදී මොනවාද? සමාජවාදී පදනමක් මත මෙහෙවනවා නම් මොකද්ද අපි ඒකට කිව්වේ? මොකද කිව්වේ? සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක්. එතකොට දැන් සමාජ වෙළඳපොළ ආර්ථිකයකට බං මොකද සමාජ සාධාරණත්වයට සාධාරණත්වය ඇති කරන්න කවුද මැදිහත් වෙන්නේ? රජයේ වෙළඳපොළට මැදිහත් වෙන්නේ. එතකොට රජයේ ප්‍රබල මැදිහත් වීමක් තියෙනවා සමාජ සාධාරණත්වය ඇති කරන්න. එතකොට දැන් මේ තියරිය ඔළුවේ මතක් කරගත්තම බලමු අපි දැන් ගිහිල්ලා මොකද්ද මේකේ තියෙන උත්තර කියලා. සියලු සම්පත් පෞද්ගලික හිමිකාරීත්වය, දෙවෙනි එක සියලු සම්පත් පොදු හිමිකාරීත්වය. මේකනේ බං සමාජ වෙළඳපොළ ආර්ථිකයකට රජයේ මැදිහත් වෙද්දී එතකොට දැන් එතන රජයේ මැදිහත් වුණා පොදු දේපල හිමිකාරීත්වයක් එන්නත් පුළුවන්. නැත්නම් රජය හැම දෙයකම මැදිහත් වෙන්නේ නැහැ නේ බං. එතකොට දැන් ඒකේ පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් තියෙන්නත් පුළුවන්. එතකොට දැන් මේකට අපිට නිශ්චිත උත්තරයක් ගන්න බෑ. පෞද්ගලික දේපල හිමිකමක්ද තියෙන්නේ පොදු දේපල හිමිකමක්ද තියෙන්නේ කියලා. ඒක දැන් අපි බලමු තුන්වෙනි එක මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නියාම රාමුවක් නොතිබීම. එහෙම එක්කුත් නෑ බං. බලමු අපි දන්න දෙයක් තියෙනවද අම්මට සිරි සුබ සාධන සේවාව. මම දැක්කද අතන නිර්වචනයේදී උඹලට කිව්වා සුබ සාධනේ සමාජ සුබ සාධන යන සුබ සාධනේ කියන වචන මේ උත්තරේ තියෙනවා. සුබ සාධන සේවා සැපීමේදී රජයේ කාර්යභාරය ප්‍රබල වෙනවා. ඔව් බං සුබ සාධන සේවා සපයද්දී රජයේ කාර්යභාරය ඊටම ප්‍රබලයි. මොකද රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා තමයි සමාජ ආරක්ෂණ ජාල මිනිසුන්ට සපයන්නේ. එතකොට දැන් මොකක්ද කිව්වේ? මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක තමයි එහෙම කරන්නේ. එතකොට බං හතරවෙනි එක තමයි උත්තරේ. එතකොට දැන් මේ වගේ එකක් කියද්දී දැන් මේ MCQ එක කරනවා විතර නෙවෙයි බං. එතකොට මොකද ඒක දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? සමාජ වෙළඳපොළ ආර්ථිකයක්, සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක නිර්වචන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ වෙනස්කම් දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒවට උදාහරණ රටවල් මතක තියාගෙන එක්සෑම් එකට යා යුතුයි. තේරුණාද ළමයි? තේරුණානේ. ඒක එච්චර තියරි ප්‍රශ්නයක් නෙවෙයි නිසා ඒක එච්චර ලියන්න මොකුත් නැති තිබ්බේ නැහැ. ඔන්න පස්වෙනි එක බං. හරිද? පස්වෙනි එක. වර්ෂයේ ටොන් එකක් 30000 වගේ බඩේකට ටොන් මේක ප්‍රශ්නයක් ගහගමු. හරිද? මම මේ වගේ අර ඉල්ලුම සැපයෝ වැඩිවීම අඩුවීම අන්න ඒ සීන් ගොඩක් ළමයිට තේරෙනවා අඩුයි බං. හැබැයි ගොඩක් ළමයි මේ සීන් එක කටපාඩම් කරන් තමයි එක්සෑම් එකට යන්නේ. හැබැයි මම කටපාඩම් කරන් එක්සෑම් එකට ගියේ නෑ. මගේ හැම වෙලේම දුවන්නේ තියරිය බං. මම තියරිය යොදාගෙන තමයි මේ MCQ වලට උත්තර ගහන්නේ. හරිද? ඒ නිසා මම මේක තියරිය අනුව කරන්න ගියොත් හරියට විනාඩි 3ක් 4ක් යනවා. හැබැයි කලින් MCQ කරපු ටයිම් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් ටයිම් එක ඉතිරි වෙනවනේ බං. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට ඒ වගේ වෙලාවක් වැය කරා කියලා මම නම් හිතන්නේ
එච්චර අවුලක් වෙයි කියලා. ඒ නිසා උන් අපි ගහගත්තා. හරි. බලන්න මොකක්ද කියන්නේ කියලා. 30000යිලු. එතකොට මිලියන 15ක්ලු අලෙවි කරේ. එතකොට දැන් හරිද? ඊළඟ පාර මේ 15 අලෙවි කරන්නේ 25000කටලු. ඒ කියන්නේ මෙහෙමනේ බං. 30000 p 30000යි qd කීයද 15යි. එතකොට මේ 15 ඊළඟ පාරයි කරන්නේ 25000ට. එතකොට මොකක්ද වෙන්නේ? සමතුලිත මිල අඩු වෙනවා. හැබැයි ප්‍රමාණය නොවෙනස්ව පවතිනවා. අපි දැන් එහා කෙළවරේ ඉඳන් යමු. අපි ඒ වගේ ප්‍රස්තාර අවස්ථාවක් තියෙන්නේ මොන වගේද කියලා මම මේ ප්‍රශ්න ටිකේ තියෙන්නේ. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ බලමු අපි මම මෙහෙම තමයි එක්සැම් එකේ නම් හදන්නේ. ඒක ඇත්තටම ලේසි බං. මොකද උත් කටපාඩම් කරන් ගියාට පස්සේ බං ඒ වෙලාවේ ඉන්න සිටුේෂන් එකත් එක්ක අපිට ඒක හැන්ඩල් කරන්න ඇත්තටම අමාරුයි. ඒත් මම අපි තීරය දැනන් ගියා මේ එන අහන ප්‍රශ්න අනුව අපිට ඒක වෙනස් කරලා ලස්සනට උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා අපි මේක පළවෙනි එක බලමු. මොකක්ද තියෙන්නේ කියලා. පළවෙනි එකේ සමතුලිත 30000ම දාමු. 30000ම දාමු. අපි මේක සමාන ප්‍රමාණයෙන් වැඩි කරගෙන යන්න. ඉල්ලුම සැපීම වැඩි කරන්න තියෙද්දි සමාන ප්‍රමාණයෙන් වැඩි කරගෙන බලමු. හරිද? ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා නම් ඉල්ලුම වක්‍රේ කොහෙටද තියන්නේ? දකුණට විතර වෙනවා. ඊට පස්සේ සැපීම වැඩි වෙනවා. සැපීම වැඩි වෙද්දි කොහෙටද තියන්නේ? මෙහෙට විතර වෙනවා. එතකොට මම බලපන් දැන් කීයද? දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේකේ? 25000ක් විතර වෙලා 20ක් විතර වෙලා. එතකොට මම ඒක අනිවාර්යෙන් උත්තරයකට එන්නේ නැහැ. ඇයි බං මේක සාමාන්‍යයෙන් මේ 15 20 වෙන්න ඉඩ තියෙනවද? නැහැ. 15මයි වෙන්න ඕනේ. එහෙනම් ඒකට මේ බං උත්තරේ. දෙවෙනි එක දාගෙන බලමු. දෙවෙනි එක මොකද්ද? ඉල්ලුම වැඩි වෙනවා. ඔන්න ඉල්ලුම වැඩි කරා. ඊට පස්සේ මම පොඩ්ඩක් සමතුලිත මිල දාගෙන 20 30යි නෑ 30යි 5 ලබන. ඉල්ලුම වැඩි වෙනවා දැම්මා සැපේම අඩු වෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? හැබැයි බං 15ම තමයි. හැබැයි මේක මොකද්ද වෙලා තියෙන්නේ? 35ක් විතර වෙලා කියලා ඔබට තේරෙනවා. හැබැයි මේක 30ට වඩා අඩු වෙන්නනේ බං ඕනේ. 25ක් නේ අපිට වෙන්න ඕනේ. ඒත් එහෙම වෙලාද? නෑ බං. ඒකත් නෙවෙයි උත්තරේ. තුන්වෙනි එකට එමු. තුන්වෙනි එකේ මොකද්ද බං අහලා තියෙන්නේ? ඒකේ දාමු. ඒකේ අහලා තියෙන්නේ කීයද? 30යි ඒත් 15ම තමයි. ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු කරමු. ඉල්ලුම අඩු කරා. ඊට පස්සේ මම මොකද්ද? සැපීම වැඩි වෙනවා. සැපීම වැඩි වෙනවා. එතකොට කීයද බං? 25ක් වෙනවා. 25ක් වගේ වෙනවා. ඊට පස්සේ බං ඔබ ඉතුරු දේවල්ට අදාළ බලපන් ඒවා වෙනවද කියලා. හැබැයි මට නම් හිතෙන්නේ මේක තමයි උත්තරේ. මොකද බං 15 තිබ්බ එකම 15ම තියෙනවා. හැබැයි මේ 30 තිබ්බ එක සමතුලිත මිල මොකද්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. එතකොට බං උත්තරේ මොකද්ද? තුන්වෙනි එක තමයි මේකට උත්තරේ. මම මෙහෙම තමයි බං එක්සෑම් එකේ උත්තර ලියුවේ. ඒ නිසා උඹලා මේ වගේ ලියන්න පුරුදු වෙන්න. හැම වෙලේම කටපාඩම් කරන් ගිහිල්ලා ඉල්ලුම වැඩි වෙද්දී ඉල්ලුම වෙනවා සමතුලිත මිල සමතුලිත ඉල්ලුමයි සැපීමයි වැඩි වෙද්දී ඉල්ලුම සැපීම සමාන ප්‍රමාණයෙන් වැඩි වෙද්දී මෙහෙම වෙනවා. කටපාඩම් කරන් යන්න එපා බං. මේ වෙලාවේ තියරි අනුව උත්තර ලියන්න පුළුවන් තරම් පුරුදු වෙන්න. ආයේ මේක සුපිරියටම ගේම ගහගන්න. උඹලා මේ වගේ ප්‍රශ්න තිබ්බොත් මේ වගේ ප්‍රස්තාර ගාගෙන කොහොම උත්තරේට අනිවාර්යෙන් ඔය උත්තරේ තුන්වෙනි දෙක අතර තිබ්බද? තුනෙන් එහාට අපිට උත්තරය ආවනම් අපිට යන්න ඕනද බං ඉස්සරහට? ඕනේ නෑ බං. ඒ ඇති ආයේ වැඩියෙන් ටයිම් එක වා ගන්නත් ඕනේ නෑ. ඒක තමයි එහෙනම් උත්තරේ ෂුවර් බං. ඒක උත්තරේ. අපේ 2025 වල එක්සෑම් එකේ ඇහුවා. අනිවාර්යෙන් ඉතින් මෙහෙම ගහලා හදුවා උත්තරේ හරි. හරි. 6 වෙනි එක. පාරිභෝගිකයෙකු තම මුළු ආදායම X හා Y භාණ්ඩ මිලදී ගැනීමට වැය කරනු යයි සලකන. අනෙකුත් කාරණා වෙනස් තිබෙදී පාරිභෝගික ආදායමත් X හා Y භාණ්ඩ වල මිලත් දෙගුණ වෙලාලු. අම්මට සෙයි. බලමු මොකක්ද කියන්නේ කියලා. ඒතකොට X භාණ්ඩ මේකට ගහන්න තියෙන්නේ මෙහෙම. දැන් උඹ හිතපන් X කියලා කියන්නේ හාල්. Y කියලා කියන්නේ පරිප්පු. මම මෙහෙම එක්සෑම් එකට ලියපු උත්තර. හරි. එතන දාගනි. Y. මම කුලී වැඩ කරනවා. මම හරියට ගිහලා කුලී වැඩ කරනවා. මම කුලී වැඩ කරලා දවසකට උඹ හිතපන් රුපියල් 1000ක් ගන්නවා කියලා. එතකොට මම ගෙදර යද්දී පවුලට කන්න දෙන්න හරිද? X භාණ්ඩ ඒ කියන්නේ හාල් කිලෝ එකක් කීයක් දන්නවද බං? 250යි. හාල් කිලෝ කීයක් අරන් යන්න පුළුවන්ද? මම ගෙදර යද්දී හාල් කිලෝ දෙකක් අරන් යනවා කියලා හිතමු. හාල් කිලෝ 2 kg අරන් යනවා. ඊට පස්සේ මම පරිප්පු බම් මම අරන් යනවා මොකද්ද? පරිප්පු හිතමුකෝ කිලෝ එකක් 100යි කියලා. එතකොට මම 250 ගන්න දෙකක් ගත්තම 500යි. ඉතුරු රුපියල් 500 මම කිලෝ 5ක් අරන් යනවා. එතකොට දැන් මම රුපියල් 1000ක කුලී ආදායමක් අරගෙන මම ගෙදර යද්දි මොකද්ද මම කරන්නේ? මම හාල් කිලෝ දෙකක් අරන් යනවා. ඊට පස්සේ මම පරිප්පු කිලෝ 5ක් අරගෙන යනවා. එතකොට දැන් මේ ප්‍රශ්නේදී මම මොකද්ද කියන්නේ? X හා Y භාණ්ඩවල මිලත් ආදායමත් දෙගුණ වෙනවලු. අන්න බලමු බං. ආදායම දෙගුණ වෙනවනේ. එතකොට මේකේ දෙගුණ වුණාම මොකද්ද වෙන්නේ? ආදායම කීයද? 2000ක් වෙනවා. ඔන්න මම දැන් සතුටින් යනවා වැඩට. අම්මට සිරි.
පරිත් වැඩි වුණා රුපියල් 2000ක් මේ වුණා දැන් මාර සතුටක් තියෙන 61ක් තියෙන හරියද පරි වැඩි වුණා කියලා. එතකොට මං ඒත් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් පරිප්පු කිලෝ එක මිලත් පරිප්පු හාල් කිලෝ එක මිලත් කීයෙන් වැඩි වෙලාද? දෙගුණකින් වැඩි වෙලා. මං දෙගුණකින් වැඩි වෙලා 500ක් වෙලා. එතකොට මම හිතපන් මම වෙනද අරන් යන කිලෝ දෙකම අරන් යනවා. දැන් පරිත් වැඩිනේ. ඒත් මම අර වෙනද අරන් යනවා කිලෝ දෙකම අරන් යනවා. දැන් ඉතුරු වෙයි කියලා හිතන් යනවා උඹ දැන් ගෙදර. හරිද? එහෙත් දැන් මේකත් දෙගුණකින් වැඩි වෙනවා. එතකොට හිතපන් දැන් කීයද 200යි 200 ගානේ පහකුත් අරන් යනවා. එතකොට මම 500 ගානේ කිලෝ දෙකකට 1000යි. හරිද? 200 ගානේ කිලෝ පහක් කීයද? 200 ගානේ කිලෝ පහක් 1000යි. ඒත් මම මොකක්ද වෙලා තියෙන්නේ? හරින් ඉතින් උඹ 2008ම උඹේ මොකක්ද වෙලා තියෙන්නේ? උඹේ නාමික ආදායම. උඹේ නිකන් නමින් කියන ඔබ අර ඩොක්ක කතා කරද්දී උඹට කියනවා පඩි වැඩි වුණා කියලා. හැබැයි ඒත් එක්ක මොකක්ද වෙලා තියෙන්නේ? භාණ්ඩ හා සේවාවල මිලක් වැඩි වෙලා තියෙනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ බං? අපි කොච්චර සල්ලි ඒ කියන්නේ කොච්චර පඩි වැඩි වුණත් අපි මිලදී ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණය එකමයි. අපි මොකක්ද ඒකට කියන්නේ? මූර්ත ආදායම. මූර්ත ආදායම. මොකක්ද වෙලා තියෙන්නේ? මේ මූර්ත ආදායම 1000ක් හම්බුනොත් හාල් කිලෝ දෙකක් ගන්න පුළුවන්. පරිප්පු කිලෝ 5ක් ගන්න පුළුවන්. 2000ක් හම්බුනොත් හාල් කිලෝ දෙකක් ගන්න පුළුවන්. ඒත් පරිප්පු කිලෝ 5යි ගන්න පුළුවන්. මොකක්ද වෙලා තියෙන්නේ? අපේ මූර්ත ආදායම වෙනස් වෙලාද? නෑ බං. මොකක්ද වෙලා තියෙන්නේ? නාමික ආදායමයි භාණ්ඩවල මිලයි වෙනස් වෙනවා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? දෙගුණකින්ම වැඩි වෙනවා කියලා කියන්නේ අපේ මූර්ත ආදායම වෙනස් වෙන්නේ නෑ. ඒකට අපි මෙන්න මේ කලින් ගත්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයම තමයි අපේ නාමික ආදායම වැඩි වුණත් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඔය සීන් එක වැඩි කවුරුත් දන්නේ නැහැ. මේක නිකන් තේරෙන්නේ නැහැ නිකන් මේ ප්‍රශ්නේ කියවගම. බලපන් දැන් මොකක්ද උත්තරේ තියෙන්නේ කියලා. මේ තින්නේ 2 2 3 5. පෙරදී මිලදී ගත් x හා y භාණ්ඩ ප්‍රමාණයම මිලදී ගනි. තේරුණාද බං? අන්න ඕක තමයි උත්තරේ. ලේසිනේ බං. අමාරුද මේක මෙහෙම හිතලා ලිව්වම එක්සෑම් එකේ අපිට උත්තර ලියන්න පට්ටම ලේසි. තේරුණාද? එතකොට බං උත්තරේ එන්නේ 5. හරි. ඊට පස්සේ අපි දාගමු බං ඊළඟ එක 7 වෙනි එක. 7 වෙනි එක. හරිද? 7 වෙනි එක. 7 වෙනි එක. 7. බාල භාණ්ඩයක් සදා ඇති ඉල්ලුම් වක්‍රය පහළට බැවුම්වන්නේ ඇයිදයි පහත අම්මට මේ වගේ ප්‍රශ්නයක් මේ අහපුවම මම මොකද කරන්නේ? මගේ chart එක ගහ ගන්නවා. භාණ්ඩය මොකද්ද? ඊට පස්සේ දානවා ආදේශන ප්‍රතිවිපාකය. ආදායම් ප්‍රතිවිපාකය. මේ අකුරු ලස්සන කර කර ලියන්න පුළුවන් නම් මම අකුරු කැත නැහැ. හරිද? උඹලා හිතන්නේ කියන්නේ. ලස්සනට ලියන්න පුළුවන්. හැබැයි වෙලා යනවා. පළවෙනිට තමයි භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකයේ ඍණ ආදායම් ප්‍රතිපාකයේ ධන. එතකොට මම මේ ආදේශන ප්‍රතිපාකයේ ආදායම් ප්‍රතිපාකයේ සමානයි. ඊට පස්සේ මෙන්න මේ බාල භාණ්ඩය ගන්නවා. බාල භාණ්ඩයක ආදේශ ප්‍රතිපාකයක් ඍණ ආදායම් ප්‍රතිපාකයක් ඍණ. හැබැයි ආදේශන ප්‍රතිපාකයේ බලවත් ආදායම් ප්‍රතිපාකයට වඩා. ගිෆන් භාණ්ඩයක ඍණ. හැබැයි මේක ධන. තේරුණාද? එතකොට දැන් මේක මොකක්ද වෙන්නේ? ආදායම් ප්‍රතිවිපාකයේ බලවත් ආදේශන ප්‍රතිවිපාකයට වඩා. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? මේක දාගත්තට පස්සේ මම මේක ඕනෙම ප්‍රශ්නයක් අහුවොත් මේ භාණ්ඩ වලින් ඕනෙම එකකට උත්තර ලියා ගන්න පුළුවන්. බලමු. ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ලුම් කරන ප්‍රමාණය දිශාවට රැගෙන්නේ නැහැ නේ. ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයට සමාන වේ. නෑනේ සාමාන්‍ය භාණ්ඩයකනේ ඍණ ආදේශන ආදාය ප්‍රතිපාකේ ඍණ ආදාය ප්‍රතිපාකේ බලවත් නෑනේ. ආදේශන ප්‍රතිපාකේ මොකද්ද? අන්න උත්තරේ දිනනවා. ආදේශන ප්‍රතිපාකයේ විසින් ඍණ ආදාය ප්‍රතිපාකේ අභිභවා යයි. 7ට උත්තරේ මොකද්ද බං? 7ට උත්තරේ 4. තේරුණානේ? ඒකට ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි නෑ. මිලිලුම් නම්‍යතාවය ධන එන්නේ. හරිනේ. ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට බං 7 වෙනි ප්‍රශ්නේ ඉවරයි. මෙහෙම දැන් මේ ප්‍රශ්න කරලා තමයි මම මෙතන අර පොලිස් වෙලා කියන්නේ දැන් මේ වගේ බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ, මාකර සාමාන්‍ය භාණ්ඩයක් තිබ්බත් මම ගම වෙලේම මේක ගන්න. ඒතකොට ලේසි බං. ලේසි. තේරුණාද? මෙහෙම තමයි බං MCQ කරන්න ඕන. නැත්තම් අර හැමදාම නිකන් උත්තරේ කියන්න යන එක විතරක් නෙවෙයි බං MCQ ඩිස්කෂන් එකකින් වෙන්න ඕනේ. උඹට දන්න දේ දෙයක් තියෙනවා. උඹට තීරයත් එක්කම කියලා දෙන්න ඕනේ. ඒකට තමයි ඒක ලස්සනට සෙට් වෙන්නේ. හරි. 8 වෙනි එක. x හා y අනුපූරක භාණ්ඩ ලෙස සලකන්න. x හා y. එතකොට x හා y x වලට ගමු මම සපත්තුවක් ගන්නම්කෝ. සපත්තු. මගේ නම් හොඳ උදාහරණයක් තියෙනවා ඒත් ඒක කියන එක හරිය නෑ. කොල්ලෝ දන්නවා හරිද? හරි. සපත්තු මේස් කියලා ගමු.
මේස්. ඔන්න අනුපූරක භාණ්ඩ. ඒ කියන්නේ සපත්තුව පාවිච්චි කරන අනිවාර්යෙන් මේස් ඕන වගේ සීන් එකක් තමයි. සමහර කට්ටිය ඉන්න සපත්තු ගන්න සපත්තු මේස් දාන්න දෙයක්. හරි. ඒත් අපි හිතමු අනුපූරක භාණ්ඩයක් කියලා. හරි. එතකොට දැන් මොකක්ද වෙන්නේ? y භාණ්ඩයේ සැපෙම වැඩි වෙනවා. අපි බලමු දැන් y භාණ්ඩයේ සමතුලිතය තමයි අපි අඳින්නේ මේ. ඔන්න y භාණ්ඩයේ සමතුලිතය. එතකොට මොකක්ද වෙන්නේ? y භාණ්ඩයේ සැපෙම වැඩි වුණොත් බං මේ තියෙන y. y භාණ්ඩයේ සැපෙම වැඩි වුණොත් දැන් මෙහෙම බලපන් දැන් ඔබ ඒකට කලින් මෙහෙම හිතන්නකෝ x භාණ්ඩ. ඔන්න සපත්තු මිල වැඩි මේස් මිල වැඩි වෙනකොට සපත්තු මිල මොකද්ද වෙන්නේ? සපත්තු ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේස් මිල අඩු වෙද්දී මොකද්ද වෙන්නේ? මේස් මිල අඩු වෙද්දී මට සපත්තු ගොඩාරියක් ගන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? සපත්තු ඉල්ලුම වැඩි වෙනවා. තේරුණාද? ඇයි? අපි ගත්තානේ ඉල්ලුම තියෙන එකට සාධකවල මතකද? එතකොට දැන් මොකද්ද වෙන්නේ? සපත්තු වල නෙමෙයි මේ සපත්තු වල මොකද්ද වෙන්නේ? ඉල්ලුම තියෙන එකට සාධක සම්බන්ධ භාණ්ඩ වල තියෙන අනුපූරක අනුපූරක මිල වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ? අනුපූරක මිල අඩු වෙද්දී සපත්තු ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් මේස් වල මිල අඩු වෙද්දී සපත්තු ඉල්ලුම වැඩි වෙනවා. මේස් වල මිල වැඩි වෙද්දී සපත්තු ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. අපි දැන් බලමු දැන් මොකද්ද වෙන්නේ? දැන් ඔන්න සැපෙම වැඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? y වල මොකද්ද වෙන්නේ? සපත්තු මිල මොකද්ද වෙලා තියෙන්නේ? p1 ඉඳන් p2කට අඩු වෙලා. සපත්තු මිල අඩු වෙනවා නම් මොකද්ද වෙන්නේ? සපත්තු මිල මේස් වල මිල අඩු වෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ තියෙන සපත්තු. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ x. එතකොට දැන් මොකද්ද වෙන්නේ කියපන්? x භාණ්ඩේ දැන් අහන්නේ y භාණ්ඩේ මිල අඩු වෙද්දී x ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඉල්ලුම වක්‍රය දකුණට පිටෙන් වෙනවා. තේරුණාද? එතකොට මොකද්ද වෙන්නේ? කලින් සමතුලිතයේ තිබ්බ කියපන්කො 50ක් දැන් මෙතන 70ක් විතර වෙලා කලින් සමතුලිත තිබ්බ කියපන්කො 100ක් දැන් 150ක් විතර වෙලා තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? සමතුලිත මිලත් වැඩි වෙලා සමතුලිත ප්‍රමාණයත් වැඩි වෙලා 8ට උත්තරේ 4. තේරුණාද? සුපිරියටම තේරෙන්න ඕනේ. හරිද? වෙන ප්‍රශ්න තියෙන්න බෑ. ඒ නිසා මොකද්ද වෙන්නේ? මේ අනුපූරක භාණ්ඩත් එක්ක තියෙන මොන සම්බන්ධද ඍණක්? මේ එතකොට දැන් ඍණ සම්බන්ධයක් තියෙන කියලා අපි දැන් මේ ප්‍රස්ථාරයෙන් දා y භාණ්ඩයකට y භාණ්ඩයේ සැපීම වෙනස් වෙද්දී අපි දැන් සැපීම වැඩි කරා. එතකොට y සැපීම වැඩි වෙද්දී y භාණ්ඩයේ සමතුලිත මිල අඩු වෙනවා. එතකොට සමතුලිත මිල වැඩි අඩු වෙද්දී මොකද්ද වෙන්නේ? x භාණ්ඩේ මොකද්ද වෙන්නේ? x භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම වක්‍රයේ දකුණට පිටන් වෙනවා. එතකොට මේ 50 තිබ්බ එක 70 වෙනවා. 100 තිබ්බ එක 150 වෙනවා. තේරුණාද? ලේසිනේ. ආයෙ මේවා අමාරුද? අමාරු නෑ. ලේසි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ එකට යමු. හරිද? අද දැක්කනේ දැන්ටම විනාඩි 22ක් 25ක් විතර ගිහිලා දිනවා බං මේ ප්‍රශ්න ටිකම කතා කරන්න. එතකොට ඉතින් බේරපන් මම MCQ පේපර් ඩිස්කෂන් එකක් කරොත් මට කොච්චර වෙලාවක් යයිද කියලා. ඒක කියලා හයියෙන් කරන් ගිහිලා වැඩක් තියෙනවද බං? උඹලට දෙන එක හරියට දෙන්න ඕන. එක්තරා භාණ්ඩයක් සඳහා ඇති වෙළඳ පොළ ඉල්ලුම් වක්‍රය පාර්ශ්ව ප්‍රමාණය දැක්ක. වෙනදනේ වක්‍රයේ 8 ඉඳන් 10ක් අතර මිල අපෝ ලේසි ප්‍රශ්නයක් අහන ප්‍රශ්න තිබ්බ නැද්ද දන්නේ නැහැ අවුද්දේ. 9 වෙනි එක. මතකද ඔයාලට මෙහෙම කියලා දුන්නා මම අපේ ක්ලාස් එකේ ළමයිට කියලා දුන්නා මොකද්ද මේ මොකද්ද ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ කීයද ඒකීය 9යි ඒකීය 9යි ඒ කියලා කියන්නේ එකයි ඉල්ලුම් 9තාවය මේ ටික එකට වැඩි කියලා කියන්නේ මොකද්ද 9යි මේ ටිකේ නම් මොකද්ද මේ මෙතන උඩම ටික පූර්ණ 9යි මේ ටික මොකද්ද අනම්යයි එහෙනම් මේ ටික මොකද්ද පූර්ණ අනම්යයි ඒ කියලා කියන්නේ බින් දුවයි මෙතන අනන්තයයි මෙතන එකට අඩුයි. එතකොට දැන් මෙතන කීයද ඉතින් මෙතන දැන් තියෙන රූප සටහනේ 8 ඉඳන් 10 වෙනකන් මොකද්ද මේ ටිකනේ බං මේ ටිකනේ එහෙනම් මොකද්ද සාපේක්ෂ නම්ම්‍ය තත්ත්වයක් තමයි තියෙන්නේ උත්තරේ කීයද බං සාපේක්ෂව නම්ම්‍ය මේ උත්තරේ 2 බං තේරුණාද ඒක ලේසිනේ බං ලේසිනේ හරි ඊට පස්සේ ඔන්න 10ටත් එමු ශනික පටස් තරගකාරී වෙළඳපොළක අලෙවි කරන එක්තරා භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත සමීකරණය වගේ නිරූපණය කරේ. QD සමානයි 40 ඍණ 2යි P QS සමානයි ඍණ 40 ධන 8යි P. එතකොට දැන් මේක යන්නේ මොකද්ද? සමස්ත අතිරික්තය. කොහොමද ගන්නේ? පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය මොකද්ද? පාරිභෝගිකයන් ගෙවීමට කැමති උපරිම මිල 40 බෙදෙනවා දෙකකින් 20යි. ඒකට පාරිභෝගික සත්‍ය වශයෙන් ගෙවන මිල. ඒ කියලා කියන්නේ සමතුලිත මිල හොයාගමුකෝ. 40 ඍණ 2යි P සමානයි ඍණ 40 ධන 8යි P. එතකොට දැන් 40 මෙහෙට ගියාම 80y 80 මෙහෙට ගියාම 10යි P. එතකොට 10යි P බෙදෙනවා 10යි මේක බෙදෙනවා 10යෙන්. එතකොට P කීයද බං? P 8යි. ඇයි සමතුලිතයේදී බං QD සමානයිනේ QS ට
එතකොට p කීයද 8යි. එතකොට සමතුලිත ප්‍රමාණය අපි හොයමු මේකත් එක්කම 40 ඍණ 2යි p. එතකොට 40 ඍණ 2 වැඩි කරනවා 8ෙන්. එතකොට කීයද 16යි. 40ෙන් අඩු කරනවා 16ක්. එතකොට උත්තරේ කීයද 24යි. QDත් හොයා ගත්තා. එතකොට මම මෙතන කීය දෙන්නේ පාරිභෝගිකයා ගේමකට කැමති උඩරින් මිල ගත්තා. දැන් පාරිභෝගිකයා වැඩි දෙමුණද ගේමේ සත්‍ය මිල. සමතුලිත මිල කීයද 8යි. එතකොට බෙදනවා 2ෙන් වැඩි කරනවා 24න්. බලපන් උත්තරේ කීය දෙන්නේ කියලා. එතකොට මම උත්තරේ එන්න මම හිතන විදිහට 20න් 8ක් ගියාම 12යි 12 බෙදනවා 2ෙන් 6 වැඩි කරනවා 24න් 147යි. තේරුණාද? ඊට පස්සේ මම අපි නිෂ්පාදන අතිරික්තය හදුවා. නිෂ්පාදන අතිරික්තය මම එක කරන් ගියා නම් මේක ලේසියි බං. නිෂ්පාදන අතිරික්තය හොයන්නේ කොහමද? පාරිභෝගිකයාට සත්‍ය වශයෙන් ලැබෙන මිල කීයද 8යි. පාරිභෝගිකයා බලාපොරොත්තු වන අවම මිල කීයද? 40 බෙදම 8ෙන් 5යි. බෙදනවා 2කින් වැඩි කරනවා 24න්. එතකොට 1.5 වැඩි කරපම් 24න්. පවුනේ 3යිනේ 3 බෙදලා 2කින් වැඩි කරා 24න්. එතකොට මම 36යි 144යි. 36 දන 144යි. උත්තරේ කීයද 180යි. එහෙනම් සමස්ත අතිරික්ත කීයද 180යි. තේරුණාද? එතකොට මම මේකට උත්තරෙන්නේ කීයද? 3. හරි බං. ඔන්න විනාඩි 26ක් කරා. මම මේක ප්‍රශ්න 15ක් කරන්නම් කියලා ආවේ. ඒත් කරන්න අමාරුයි ටයිම් එක පොඩ්ඩක් යනවා වැඩි. හරිද? ඒ නිසා අන්න අපි ප්‍රශ්න 10ක් කරා මේක සුපිරියටම තේරුණාද කියලා හිතනවා. සුපිරියටම තේරෙන්න ඕනේ. හරිද? එතකොට කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න, මේක බලවුවා නම් like කරන්න. ඔයාලගේ 2028 පන්ති වලට ඉන්න නංගිලා මල්ලි ඉන්නවා නම් එවපන් ක්ලාස් වලට. හරිද? මම මේ කරන දේවල් වලවලු. හරිද? මේ අතර වටිනවා මේ වගේ විවරණ මම කවුරුත් දීලා නැහැ. මම මේ ඩිස්කෂන් එකක් මේ වගේ MCQ 10ක්වත් ඩිස්කස් කරන්න ඇත්තටම පැය 6ක්වත් යනවා. හරිද? ඒ නිසා කියන්නේ ඔයාලට මාට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් පාඩම් කරන්න මහන්සි වෙන්න. අන්තිම දවස් ටිකේ පට්ට කට්ටක් කාපන්. මේ මාසේ කරන වැඩ ටික අනුව තමයි උඹලගේ ඉලව රිසල්ට් එක තීරණය වෙන්නේ. අඩුම දැන් නිදා ගන්න එක පැය 4ක් 5ක් ඇති බං. ඊටු ටික පාඩම්ම කරපන්. අනේ මැරුණු මිනිස්සෙක්ගේ ජීවිතයන් අර ඒක ඇත්ත බං. මාත් ඒ දවස්වල නේ අර ගුහාවක ඉන්නවා වගේ පාඩම් කරනවා. පාඩම් විතරයි කන්න බොන්නේ අම්මා තමයි වෙලා ළඟට කවල යන්න. අන්න ඒ වගේ ජීවිතයක් ගත කරපන්. ඉතින් ඒකේ මේවා ලැබෙනවා අපිට. ඒ නිසා අපි යනවා හොඳට වැඩ ටික කරන් යන්න. අපි ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු. කමෙන්ට් එකක් දාන්න.